ඉතින් මේ පරාක්‍රම කොඩිතුවක්කු කවියගේ ඉගිලෙන සින්න තියෙන කවි පන්තියට සමානව මම මේ ළඟදී දැක්ක පොතක් තියෙනවා පුතේ. මේක තමයි අර ඔයාලා කියවලා ඇති මැයිමාර ප්‍රසංගය කියන පොත. ඉතින් මේ මැයිමාර ප්‍රසංගය කියන පොත මාත් දැක්කේ TikTok එකෙන්. ඉතින් හරිම ලස්සන පොතක්. ඉතින් මේකේ සඳහන් වෙන්නේ ඒකපාර්ශවික ප්‍රේමයක් ගැන. ඇයි මේ ගෑනු ළමයා දන්නේ නැහැ මේ පිරිමි ළමයාට ආදරය කරනවා කියලාවත්. ඉතින් හරිම ලස්සන පොතක්. හරිම පරිත්‍යාගශීලී වේ ආදරය ගැන ලියවිලා තියෙනවා. ඉතින් ආදරය කියන්නේ ලබා ගැනීම නෙමෙයි කියන එක මේ පොතේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. දැන් කාලේ වර්තමානයේ ගොඩක් වෙන්නේ බලෙන් හරි ලබා ගැනීම. අපි ආදරය කියලා අද කාලේ අපි නිර්වචනය කරන්නේ කොහොම හරි අපි ලබා ගන්න ඕනේ. නැත්තම් ඒකේ නම මරලා හරි දාන තත්ත්වයකට වර්තමාන සමාජයේ ආදරය කියන දේ පත් වෙලා තියෙනවා. හැබැයි ආදරය කියන්නේ ලබා ගැනීම නෙමෙයි. මොකද්ද? පරිත්‍යාගය තමයි මේ ආදරය ඇතුලේ තියෙන්නේ. අතහැරලා ආදරය කරන එක. සමහර වෙලාවට මං විශ්වාස කරන්නේ ඒක පාර්ශවික ප්‍රේමය තමයි මේ ලෝකේ තියෙන සුන්දරම ප්‍රේමය. මොකද අපේ හිත රිදෙන්නේ නැහැ. එයා දන්නේවත් නැහැ අපි යාට ආදරය කරනවා කියලා. ඉතින් රණ්ඩු සරුවල් නැහැ, අපිට වෙන්වීමක් නැහැ, රිදවීමක් නැහැ. ඉතින් හරිම සුන්දර දෙයක්. ඒකේ එකම එක රිදවීමක් තියෙනවා. ඒ තමයි යාව අපිට අයිති කරගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි නොලැබීම කියන දේ හැමෝටම පොදුයි. ඉතින් මේ ඔයාලත් අරගෙන කියවන්න මේ මැයිමාර ප්‍රසංගය කියන පොත හරිම ලස්සන පොතක්. ආදරය ගැන හරිම ලස්සනට කතෘ ලියලා තියෙනවා. ඒ රචකයා ලියලා තියෙනවා. ඉතින් මේ පොතේ සඳහන් වෙනවා ආදරය කියන්නේ කොච්චර පරිත්‍යාගශීලී හැඟීමක්ද කියන එක. මැයිමාර කියන ගහේ මල් දැකලා ඒ ගෑනු ළමයා හරි ලස්සනට hina වෙනවා හැමදාම උදේ යද්දි. හැබැයි දවසක් මේ පිරිමි ළමයා මේ ගෑනු ළමයා මේ hina වෙන්නේ කඳු වලටද එහෙම නැත්නම් මේ මැයිමාර ගහේ මල් වලටද කියලා හරියටම දැනගන්න මේ ගහේ තියෙන මල් ටික කඩලා දානවා. ඉතින් ඔයාලේ කියවලා තියෙනවා නම් දන්නවත් ඇති. ඉතින් මේ මල් නැති වුණාම ඊළඟ දවසේ මේ ගෑනු ළමයා ඒක දැකලා ගොඩාක් දුක් වෙනවා. ඉතින් පිරිමි ළමයා ඊළඟ දවසේ තමන් අතින් හදපු මල් මැයි මල් අතින් හදලා ඒව ගිහිල්ලා ඒ ගහේ එල්ලනවා. ඉතින් අවාරෙදිත් මේ ගහේ මල් තියෙනවා මේ ගෑනු ළමයා දැකලා හරිම සතුටටපත් වෙනවා. හැබැයි යා දන්නේ නෑ මේක කරේ මේ පිරිමි ළමයා කියලාවත් මේ ගහේ තියෙන මල් බොරු කියලාවත්. ඉතින් කවදාවත් මේ දෙන්නට එකතු වෙන්න හම්බෙන්නෙත් නෑ, ආදරේ කරන්න හම්බෙන්නෙත් නෑ. හැබැයි මේ ආදරේ හැමදාම සදා තනිකම යාගේ හදවතේ තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ මේ ඉගිලෙන සිහින කියන පද්‍ය පන්තියේ එනුත් කියන්නේ වසර ගණනාවක්ම ආදරය කළා. හැබැයි ආදරේ අහිමි වෙලා ඒ අහිමි වීම තුලින් ඒක දරාගෙන ජීවිතයේ ඉදිරියට මුහුණ දෙන තරුණයෙකුගේ කතාවක්. වෛර කරන්නේ නැහැ. අත්හැරලා යාට සතුටින් යන්න දීලා හිතා ගන්න කතාවක් තමයි මේකේ කියවෙන්නේ.